අත්තානං උපමං කତ୍වා න හනීයන ඝාතේ තමාව උපමා කරගෙන කිසිම කෙනෙකුට හානියක් කරදරයක් කරන්න එපා. ඔබට මා කියන්න යන්නේ ඉතා ප්‍රකට චීන කතාවක්. ආරාධනා කරනවා ඔබ සියලුම දෙනාට මේ කතාව ආරම්භයේ සිට අවසානයේ දක්වා අසන්න කියලා. ජීවිතයට වටිනා පණිවිඩයක් මේ කතාවෙන් ඔබට ලබා ගන්න පුළුවන්. හොඳයි, එහෙමනම් අපි කතාව පැත්තට යොමු. චීනයේ ඉතා ධනවත් මිනිසෙක් හිටියා. මේ මිනිසයාගේ නම තමයි මාස්ටර් උන්. වේදම් කරන්න ඕන තරම් සල්ලි තිබුණා. ඒ නිසාම මොහු ලක්ෂරි ජීවිතයක්, සුඛෝපභෝගී ජීවිතයක් තමයි ගත කළේ. තාත්තගේ අඩිපාරේම ගිය පුතත් තාත්තට නොදැනිව මුදල් වියදම් කරමින් සතුටින් කාලය ගත කළා. ඉතින් මේ පුතාට විශේෂයෙන්ම වෙනස් රටවල ආහාර වර්ග අත්හදා බලන්න දැඩි ආසාවක් කැමැත්තක් තිබුණා. ඉතින් දවසක් මේ පවුලේ සියලුම දෙනාම එකතු වෙලා පාටියක් එහෙම නැතිනම් සාදයක් සංවිධානය කරනවා. ඒ සාදය වෙනුවෙන්ම ඒ නිවසේ සේවය කළ කෝකියා වෙළඳපොළට ගිහිල්ලා විශාල ඉබ්බෙක් අරගෙන ආවා. මේ ඉබ්බව දැකපු මාස්ටර් ඌ නියමයි, මේ වගේ ඉබ්බෙක් හොයාගන්නත් දැන් කාලේ ගොඩක් අමාරුයි. මුගේ මස් පුදුම රසක් තියෙන්නේ කියලා සතුටටපත් වුණා. කෝකියා සතුටින් හොඳට පිහිය ගලගාලා ඉබ්බගේ හිස කපන්න සූදානම් වෙනකොට හරි අපූර්ව සිදුවීමක් දැක්කා. ඒ තමයි මරණ බියෙන් හිටි ඉබ්බගේ ඇස්වල කඳුළු පිරීලා තියෙනවා දැක්කා. අනේ මාව මරන්න එපා කියලා බැගෑපත් ඉල්ලීමක් කරනවා කියලා තමයි මේ දිහා බලාගෙන හිටිය මේ කෝකියාට හිතුනේ. ඉතින් මේ කාරණාව ගැන මේ කෝකියා මාස්ටර් ඌට කියනවා, අනේ මහත්තයෝ, මට මේ ඉබ්බව මරන්න බෑ. මාව මරන්න එපා කියලා අඬනකොට මං කොහොමද මේ ඉබ්බව මරන්නේ? මේ කතාව අහපු මාස්ටර් ඌ කෝකියාට හොඳටම බැනලා, මොඩයා, උඹට මොකුත් හරියට කරන්න බෑ. උඹට බැරි නම් මං කරන්නම් කියලා කුස්සියේ තිබුණු හොඳම පිහිය අරගෙන ඇවිත් අර අසරණ ඉබ්බා අඬන බව දැක්කත් නොදැක්කා වගේ කිසිම අනුකම්පාවක් නැතිව ඉබ්බගේ හිස වෙන්වෙන්නම වේගයෙන් ගැහුවාම හිස කොටස ගිහින් වහලේ වැදිලා ඒ වහලේම හිර වෙනවා. හිස කොටස නැති වුණාට කමක් නැහැ. මේ ඉතිරි කොටස උයලා ඉක්මනටම කෑම මේසෙට අරන් වරින් කියලා මාස්ටර් මේ කෝකියාට කියනවා. ඉතින් කෝකියත් ඉතා ඉක්මනින් ඉබ්බගේ ඉතිරි කොටස උයලා කෑම මේසෙට අරගෙන යනවා. මාස්ටර් ඇතුළු පවුලේ සියලු දෙනාම රස කර කර ඉබිමස් කනකොට මේ මිනිස්යාගේ පුතා තාත්ති මට ටිකක් ඔළුව රිදෙනවා වගේ දැනෙනවා කියලා මාස්ටර්ට කියනවා. ටික වේලාවක් ගියාට පස්සේ මේ පුතා වහලේ දිහා බලලා හයියෙන් කෑ ගහන්න පටන් ගන්නවා. ඇඟිල්ල දික් කර කර අර බලන්න වහලේ උඩ ලොකු ඉබ්බෙක් ඉන්නවා. ඉතින් මේ පුතා මේ විදියට කෑ ගහනකොට මාස්ටර් උඩ බැලුවත් ඉබ්බෙක් තියා මොකෙක්වත් එතන හිටියේ නැහැ. තව දුරටත් මේ තරුණයා කෑ ගහන්න පටන් ගන්නවා. තාත්ති මට උදව් කරන්න. අර උඩ ඉන්න ඉබ්බෝ මාව කන්න එනවා. උන් දැන් මගේ ළඟටම ඇවිත් ඉන්නේ. පවුලේ අනිත් අය වටපිට බැලුවා කිසිම ඉබ්බෙක් දකින්න ලැබුණේ නැහැ. පුතේ, මොකෙක්වත් ඔයා කන්න එන්නේ නැහැ. අපි විතරයි ඔයා ළඟ ඉන්නේ කියලා මාස්ටර් ඇතුළු පවුලේ සියලුම දෙනා කිව්වා. මේ තරුණයා තවත් හයියෙන් කෑ ගහන්න පටන් ගන්නවා. ඒ වගේම හයියෙන් අඬන්න පටන් ගන්නවා. අනේ තාත්තේ, මගේ ඇඟ පුරාම ඉබ්බෝ ඉන්නවා. මුන් මාව කනවා. මාව බේරගන්න කියලා බිම පෙරලෙමින් කෑ ගැහුවා. කිසිම කෙනෙකුට එක ඉබ්බෙක්වත් පෙනුනේ නැහැ. අනේ මට උදව් කරන්න. මේ ඉබ්බෝ මගේ කකුල් දෙක කනවා. මට ගොඩක් රිදෙනවා කියලා කොච්චර කෑ ගැහුවත් කාටවත් මේ තරුණයාට උදව් කරන්න බැරි වුණා. අඬමින් කෑගගා හිටියේ මේ තරුණයා දවස් 3කට පස්සේ මිය යනවා. මුලින් මතක් කළා වගේ අත්තානං උපමං කତ୍වා න හනීයන ඝාතේ. තමාව උපමා කරගෙන කිසිම කෙනෙකුට හානියක් කරදරයක් කරන්න යන්න එපා. දිවට දැනෙන රසය ගැන පමණක් හිතලා සතුන්ගේ ජීවිත විනාශ කරන්න එපා. මතක තියාගන්න, අපි හැමෝම අපි කරන ක්‍රියාවලට වග කියන්න ඕනේ. ඒ නිසා යහපත් දේ පමණක් කරන්න. දෙයක් කරන්න කලින් 10 වතාවක් ඒ ගැන හිතන්න. තමාටත් අනිකාටත් යහපතක් වන දේවල් පමණක් කරන්න කියන කාරුණික ඉල්ලීම කරමින් අදට සමුගන්නවා. ඔබ සියලුම දෙනාට යහපතක්ම වේවා.